හිතන්නකො කවුරු හරි කෙනෙක් ඉන්නවා 9 වසර කියන එක ඇතුලේ අඩුම ගාණක්වත් හදලා නැහැ. දැන් පාඩමක් තියා 9 වසර නිකන් පේපර් එකක් ලිව්වා ලකුණු 0යි. එතකොට ඒ ළමයා 10 වසර ළමයෙක් විදියට ඉස්සරහට යද්දී එයාට මේ වැඩේ ගොඩ දා ගන්න බැරි වෙයිද? ජනවාරි 1 වෙනිදා මම වැඩ පටන් ගන්න හිටියා. ජනවාරි 1 වෙනිදා මට මේ වැඩේ කරගන්න බැරි වුණා. මම ඒක 2 වෙනිදාට කල් දැම්මා. මම ඒක 3 වෙනිදාට කල් දැම්මා. 4 වෙනිදාට කල් දැම්මා. එන්න කල් දැම්මා. තාමත් මට මේ වැඩේ කරන්න බැරි වුණා. ඉතින් හොඳට මතක තියාගන්න. එහෙම වුණා නම් ඔයාලට 9 වසර කෙලවුණා නම් ඔයාලගේ වචනෙන් කිව්වොත් කෙලවෙලාම ගියා නම් කිසිම දෙයක් ඔයා නොකරපු ළමයෙක් නම් ඕනතරම් ළමයි ඉන්නවා කිසිම වැඩක් නොකරපු ළමයි සුපිරිම රිසල්ට් වලට ගියා. එතකොට ඔයාත් පටන් ගන්න බිඳුවෙන් නම් මම ඉන්න ඔයත් එක්ක ඔයාව ඉස්සරහටම අරගෙන යන්න.